අද මම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හැමදාම කරන්නේ මේ අපි යම් සමාජයේ ඉන්න පුද්ගලයන්ගෙන් සොසයිටි එකට හරි පුද්ගලයෙකුට ඉන්ඩිවිඩුවලි හරි හානි වෙලා තියෙනවා. මෙන්න මේ හානි වෙලා තියෙනවා නම් ඒක හරි කොමන් අනිත් එක. මේ කොමන් මේ හානියට අඳුරගෙන මම හැමතිස්සෙම කියන දේ තමයි ඒ අයගේ තිරතොරු සමාජගත කිරීමක් මම කරන්නේ. එතකොට මහා විශාල හානි සිදු වෙලා තියෙනවා. අන්තිමට මම අධ්‍යයනය කරා මේ වගේ පුද්ගලයෙක්ගේ ක්‍රියාපටිපාටිය මම හොයාගත්තා. ඒ ක්‍රියාපටිපාටිය අදහස් සහ ඒ දේවල් හෙව්වා. ඒ දේවල් හෙව්වහම මම බැලුවා මේ දෙකේ ඇයිද මේ වගේ නීති පද්ධතියක් මේ මහා පුරුෂයා හදලා තින්නේ. ඒ නීති පද්ධතිය පුද්ගලයෝ අවන්ත කරගත්තේ මහා ඒ කියන්නේ ඒ ක්‍රිමිනොලොජි කියන ක්‍රිමිනල් මානසිකත්වයක් මේක තියෙනවා කියන. ඒ ක්‍රිමිනල් මානසිකත්වයේ තීන අයගේ ගැන ඩෙන්මාර්ක් වල හොයලා තියුණා අවුරුදු ගානක් අවුරුදු කීපයක් තිස්සේ ඒකේ විස්තර මම ගාව තිනවා. ඩෙන්මාර්ක් වල තියෙනවා ක්‍රිමිනොලොජි පොතක්. ඒ කියන්නේ පොතක් කියන්නේ රෙකෝඩ් එකක්. කවුද මේ අපරාධ කරේ මේ පුද්ගලයෝ. ඊට පස්සේ ඒ පුද්ගලයෝ ගැන වෙනම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තව පොතක් තියෙනවා. ඒ පුද්ගලයා විතරක් නෙවෙයි සෑම ඩෙන්මාර්ක් වැසියෙක්ගෙම ජෙනටිකලි එයා මේ වර්ණ දේහ තත්ත්ව මොනවද? එයාගේ වර්ණ දේහ තත්ත්ව අනුව එයාට මොන වගේ ලෙඩක් වෙන්න පුළුවන්ද? ඒ ලෙඩ එහෙම හොයාගෙන ඒක තව වෙනම තියෙනවා. හරිම මේ ගොඩාක් විස්තර ඩෙන්මාර්ක් වල තිබිලා තියෙනවා. ඒකේ මම හිතන්නේ මේ 600 ගාණක් මේ ක්ලිනිෆෙල්ටර් සින්ඩ්‍රෝම් කියන එක තියෙන අය හොයාගෙන තියෙනවා. ඒතර ඒ 600 ගානේ නම් විස්තරات එක්ක ක්‍රිමිනොලොජි එක අරක දෙක මැච් කරන්න පුළුවන්. රිසර්ච් වලට ඒව ගන්න පුළුවන් රහසිගත දේවල් වුණාට. ඒතකොට අර දෙක මැච් කරාම ඒ ක්‍රිමිනොලොජි එකයි අර පුද්ගලයායි ගත්තාම මැච් කරාම ඒගොල්ලෝ ඊළඟට හදලා තියුණා ඒගොල්ලෝගේ කරපු අපරාධ වර්ග 5ක් විතර තියෙනවා. ඒක ගැන විශේෂ වැදගත් කවන්නේ. හැබැයි ක්ලිනිෆෙල්ටර් සින්ඩ්‍රෝම් තියෙන අයගේ මේ පැහැදිලිවම අවුට්ලයර් එකක්. අවුට්ලයර් කියන එක ස්ටැටිස්ටික්ස් වල තියෙන්නේ. ඒ කියන්නේ වෙනම පොපියුලේෂන් එකක් ඒක. වෙන පැහැදිලිවම ජෙනරල් පොපියුලේෂන් එකේ නැති දෙයක් ක්ලිනිෆෙල්ටර් සින්ඩ්‍රෝම් එකේ තියෙනවා. ඒ දෙකක් තියෙනවා. එකක් තමයි ලිංගික හානි සිදු කිරීම. ලිංගික හානි සිදු කිරීම විශේෂ හේවුවා තවදුරටත් මෙන්න මේකයි මේ ක්ලිනිෆෙල්ටර්ස් අයගේ මේ ක්‍රිමිනලිටි එකට හේතුව මොකක්ද කියලා. ඒතර දරුවෝ ලැබුණේ නැහැ, ප්‍රශ්නයි, දුකයි, කනස්සල්ලයි ඔය ඔක්කොම තියුණා. මොකද මේකට හේතුව අපි දන්නේ නැහැ. හරිද? ඒකට ක්ලිනිෆෙල්ටර් සින්ඩ්‍රෝම් තියෙන අයගේ ඉම්පෝටන්ස් ඒ කියන්නේ ලිංගික බෙලහීනතාවයක් තියෙනවා. ලිංගික බෙලහීනතාවය තියෙනවා ලිංගීන්ද්‍රින් කුඩායි. මේ දරුවෝ හම්බෙන්නේ නැත්නම් ටෙස්ටිකල්ස් එම කුඩායි. ඊළඟට ඒගොල්ලන්ගේ ලිංගික අප්‍රාණිකත්වයක් තියෙනවා. එතකොට මෙන්න මේවත් එක්ක මේක සැසඳෙනවද කියලා. ඊළඟට මම හෙව්වා මම එක වර්ග කීපයක් එකට ඩොට්ස් යා කරනවා වගේ එක විදියට මම දැන් මේ විස්තර හොයාගෙන යනවා. එතකොට මට මේ හම්බුණා මේගොල්ලන්ගේ තියෙනවා කියලා අර ක්‍රිමිනල් මෙන්ටැලිටි එකක්. ඒකට හේතුව එම්පති කියන එකක් නැති වෙනවා. එම්පති කියන්නේ වෙන පුද්ගලයෙක්ගේ තියෙන ඉමෝෂන්ස් අධ්‍යයනය කරන්න උනන්දු වෙන්නේ නැහැ. අධ්‍යයනය කරන්න කරාට තේරෙන්නේ නැහැ. ඒ හින්දා විශාල මානසික දඬුවම් දුන්නේ. මානසික දඬුවම් වල බලපෑම පස්සේ කාලෙක අර ෆන්ක්ෂනල් MRI ස්ටඩිස් වලින් හොයන් තියුණා. ඒ කියන්නේ එකොකාඩියුග්‍රෑම් වගේ බ්‍රේන් එකේ
එන මේ තැන් වලින් එන ෆන්ක්ෂන්ස් එකෙන් ස්ටඩි කරන්න පුළුවන්. මහ විශාල කැක්කුමක් එනකොට අන්න ඒ කැක්කුමට සමාන වේදනා දෙන දඬුවම් එතන තියුණා කියලා මම ඒක රිසර්ච් ආටිකල් එකමයි ගාව තියෙනවා. ඒකෙන් හොයාගත්තා. ඒ වගේම ඒ අයගේ මේ තවත් ස්ටඩිස් වල හොයාගත්ත මේ lack of empathy එකට හේතුව මෙයා හොඳට මූණ ස්ටඩි කරන්නේ නැහැ කියලා. මූණ ස්ටඩි කරන්න එයාට තියෙන්නේ ස්ටඩි කරනකොට නිකන් හිත ගැස්සින් අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒකත් ස්ටඩි කරලා හොයන් තියුණා. ඉලෙක්ට්‍රෝඩ් දාලා මේ ස්කින් කන්ඩක්ෂන් එකෙන් නර්ව් කන්ඩක්ෂන් එක හොයාගෙන සිම්පතටික් නර්ව් සිස්ටම් එකෙන් ඒක වැඩි වෙනවා. ඒ හින්දා එයා අර ඇන්සයිටි එක වළක්ව ගන්න අර පුද්ගලයාගේ මුණ දිහා වැඩි බලන්නේ නැහැ. ඇස් දිහා බලන්නේ ඇස් දිහා බැලුවොත් පුළුවන් අධ්‍යයනය කරන්න මෙයාගේ තියෙන ඉමෝෂන්ස්. එහෙම එයාට ඕන කමක් නැහැ. ඒක හරි එයාට අපහසු දෙයක්. ඒකයි. දැන් යම් කිසි පුද්ගලයෙක් යම් කිසි ප්‍රශ්නයක් ඇහුවාම මම එයාගේ මුණ දිහා බලන්න කතා කරන්නේ. මගේ ඕන සාමාන්‍ය මිනිස්සෙක් එහෙමයි. එතකොට එයාගේ තොරතුරු ගොඩක් ගන්න පුළුවන්. මෙයා තීරුම් ගත්තද? මෙයාගේ මොන ඉමෝෂන්ස් ආවද? මෙයා සතුටක් ආවද? මොකද්ද උනේ කියලා අපි තේරුම් ගන්න බෑ. මෙයාගේ පුල් මේ ඇති වෙනවා envious කියන දේ කොහොමද තියෙනවනේ envious කියන්නේ තමන්ට අහිමි වුණු ලිංගිකත්වයක් තියෙනවා මානව ලිංගිකත්වය. ඒක ශාරීරිකව උපතින්ම ආපු දෙයක්. ඒ ශාරීරිකව උපතින් ආපු ඒ ලිංගිකත්වය අහිමි වීම තුළ සහ lack of empathy කියන දෙක එකතු වුණාම envious කියන එකක් ඇති වෙනවා. මේ envious කියන්නේ අපරාධකාරී ඊර්ෂ්‍යාව. අපරාධකාරී ඊර්ෂ්‍යාව මේක මේ සයන්ස් එකත් එක්ක මේ ගලපන විදිය මම බැලුවේ. එකක් තියෙනවා මේ පාලි භාෂාවෙන් සිහානු කියලා. සිහානු කියන්නේ lion like jaw කියලා. lion like jaw කියන්නේ මේ jaw එක මහ විශාලයි. මේ තව එකක් තියෙනවා enchanted penis කියලා. ඒකටත් වෙනම නමක් තියෙනවා මේ ඒක මේකේ තියුණා. ඒකට අදාළව Klinefelter syndrome එකේ තියෙන micropenis and මේකේ තියෙනවා මේ flat soles කියලා. flat sole ඒ කියන්නේ sole එක flat. ඒකට හේතුව මේ Klinefelter syndrome තියෙන එකේ muscles වලට ඕන එක අඩුයි. ඒ හින්දා ටෝන් එකක් නැති හින්දා මේක නිකන් ෆ්ලැට් වෙලා යනවා. ඒක මේ රෝගේ ලක්ෂණයක්. පෙස් ප්ලේනස් කියලා තමයි ડોක්ටර්ස්ලා ඒ ලක්ෂණය Klinefelter syndrome එකේ තියෙනගේ හඳුන්වන්නේ. ඊළඟට මැක්‍රොග්ලොසියා කියන එක. මැක්‍රොග්ලොසියාත් ඒකේ තියෙන පුළුවන් මම හිතන්නේ මේ මැන්ඩිබල් ආච් එකේමයි දිවත් හැදෙන එකකින් දෙන්න පුළුවන්. ලොං ටං කියන එක. ඊළඟට එනුකොයිඩ් ප්‍රොපෝෂන්ස් කියලා Klinefelter syndrome වල හඳුන්වනවා. මේකට හේතුව තමයි ලැබි විස්තර සම්බන්ධ කරන ඒගොල්ලෝ වෙනම Klinefelter syndrome එක හොයන් තියුණා. මේ අත් එහෙම උසට වඩා ආංග ස්පෑන් එක සමාන හෝ වැඩි වෙන්නත් පුළුවන්. මෙන්න මේක long arms and long legs කියලා. එතකොට මම තව විස්තර මේ හෙව්වා. ඒ විස්තර වල තියෙන්නේ උස ගැන ගත්තාම අඩි 6ක් හෝ ඊට වැඩි උසක් තියෙන පුළුවන්. එතකොට මේ අඩි 6ක් හෝ ඊට වැඩි උසක් තියෙනවා මේ Klinefelter syndrome එකෙන්. Klinefelter syndrome තියෙන අයගේ පිරිමිත් ගෑනුත් අතර තියෙන එක. පිරිමි එකේ තියෙන XY කියන තියෙන වැඩිපුර X එකක් ඇවිල්ලා තියෙනවා ගෑනු අයගේ තියෙන එක. ඒකයි මේ ලෙඩේ හැදෙන්නේ එතන. 47XXY.
එතකොට reduce body hair soft skin due to low testosterone. අර වැඩිපුර තියෙන X එකකින්ද low testosterone අඩුයි ඒගොල්ලන්ගේ. මේ testosterone අඩුයි මින්ද තමයි මේ ලිංගික අප්‍රාණිකත්වය testicles පොඩි වෙන එක කුඩා genitals හැදෙන එක ඒකෙන්නේ මේ ඔක්කොම හැදෙන්නේ වෛද්‍ය විද්‍යාත්මකව එහෙමයි. එතකොට ඊට අමතරව ටෙස්ටෙස්ටරෝන් කියන එක අපි දන්නවනේ පිරිමි මානසිකත්වය වෙනස් පිරිමින්ගේ බිහේවියර් එක චර්යා රටාව ගොඩක් ඒවා වෙනස් ඉමෝෂන්ස් වෙනස්නේ. ඒතර ඒ පිරිමින්ගේ වගේ ලක්ෂණ අර ගෑනු අයත් එක්ක එකතු වෙලා ප්‍රශ්න එනවා මේ ටෙස්ටෙස්ටරෝන් අඩු වීම නිසා මෙයාලගේ lack of empathy එක එන්න පුළුවන්. අර සිංගියුලේට් ගයිරස් එකේ වෙනස්කම් එන්න පුළුවන් නියුරෝ සයන්ටිෆිකලි. එතකොට මෙන්න මේ විදියට මේ ලක්ෂණ ගොඩක් දේවල් තව මොකද තියෙනවා මේ කාන්තාවක් වගේ හඬ කියලා. මෙතන මේ එතන පොඩි ඒගොල්ලන්ගේ. අර මේ ස්වරාල තන්තු ගොඩයි. ඒ හින්දා මෙන්න මේ ලක්ෂණ ගොඩක් ඒවා එතකොට සම්බන්ධ වෙනවා. මේ ලක්ෂණ සම්බන්ධ වෙනවා ක්ලිනිෆෙල්ටර් සින්ඩ්‍රෝම. ඒකට මේගොල්ලන්ගේ අර මම කලින් කිව්ව තත්ත්ව ඇති පුද්ගල හානියක් සහ සමාජ හානියක් වෙලා තියෙනවා. මම මේව විස්තර ඔක්කොම දෙන්නම්. විටින් විට කියන්න දැනට මේ ඕවෝල් කිව්වා විස්තරේ. බොහොම ස්තුතියි මේක අහන්